අපි අද කතා කරමු නිවසට ඇඩය සහ බ්‍රහ්මපාදය ගැන. ගොඩාක් මම නිවාස සැලසුම් වල දැකලා තියෙනවා මේ නිවසේ හැඩය නිසියාකාරව අවබෝධයකින් තොරව බ්‍රහ්මපාදය ගණනය කරනවා. මෙතන ලොකු දෝෂයක් තියෙනවා. ඒ ගැන වැඩි විස්තරාත්මකව අපි අද කතා කරමු. ඔබ මේ දකින නිවාස සැලැස්ම නිසියාකාර වාස්තු ක්‍රමවේදයකින් තොරව නිර්මාණය වෙච්ච සැලැස්මක්. එතනදී විශේෂයෙන්ම මෙහි ඔබ දකිනවා නිවසේ හැඩතලය ඍජුකෝණාශ්‍ර හැඩයකින් තොරව තමයි නිර්මාණය වෙන්නේ. අපිට නිවසක් ඩිසයින් කරලා ඒකේ ලස්සන ගනිද්දී ඍජුකෝණාශ්‍ර නිකන් පෙට්ටි ගයක් අපිට ගන්න බෑ. ඒක ලස්සන නැහැ. නමුත් වාස්තු මූලධර්ම යටතේ මූලික අත්තිවාරම ඍජුකෝණාශ්‍ර විය යුතුයි. දැන් මෙතනදී ඔබ දකිනවා අපි මේ මූලික අත්තිවාරම හැටියට ගන්න ඕන එක මට්ටමකට තියෙන ලිවින් එක. එහෙම නැත්නම් සාලය, කෑම කාමරය, නිදන කාමර සහ මුළුතැන් ගෙය කියන ප්‍රධාන අංග ටික ඇතුළත් ගෘහ කොටස සහ අත්තිවාරම. ඒ තමයි මූලික අත්තිවාරම. එන්න ඒ මූලික අත්තිවාරම අනිවාර්යයෙන්ම ඍජුකෝණාශ්‍ර හැඩයක් වෙන්න ඕන. ඔබ දකිනවා මෙන්න මේ විදිහට. මෙතනදී මෙන්න මේ හැඩ තලය තුල ඒ ඍජුකෝණාශ්‍ර හැඩයක් නිර්මාණය වෙන්නේ නැහැ. සහ මෙතනදී වැරෙන්ඩා එහෙමත් නැත්නම් කාපෝච් ඒත් එක්කම අපි ගන්න සමහර බාත්රූම් කොටස් ඒ වගේ දේවල් අපි මූලික අත්තිවාරමේ මට්ටමට ගන්න නැතුව පහත් කරලා තමයි නිර්මාණය කරන්නේ. එන්න ඒ මූලධර්මයේ යටතේ අපිට ඍජුකෝණාශ්‍ර හැඩයට ඒ කොටස් ඇතුළත් උනේ නැහැ කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබ දකින මේ වැරෙන්න එක වගේ දේවල් එතනින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මූලික අත්තිවාරම නිසියාකාර ඍජුකෝණාශ්‍ර හැඩයකට තියෙන්න ඕන. ඔබ දකිනවා මෙන්න මේ නිවසේදී මෙන්න මේ නිවස තුල පැහැදිලිවම මේ ඍජුකෝණාශ්‍ර හැඩයට තියෙනවා මේ ගේ මූලික අත්තිවාරම. නමුත් මේ බාත්රූම් එක එළියට ඇවිත් තිනවා. ඒ බාත්රූම් එක නිර්මාණය වෙද්දී මේ මූලික අත්තිවාරමේ පහත්ව තමයි නිර්මාණය වෙන්නේ. ඒ සඳහා ඒ කරන්න පුළුවන් හැකි වෙන තමයි මේ දේවල් ගොඩක් දුරට නිර්මාණය වෙන්නේ. ඊළඟ දේ තමයි මේ වැරෙන්න එක. මේ වැරෙන්න එකත් මූලික අත්තිවාරමෙන් පහත් වෙලා තමයි නිර්මාණය වෙන්නේ. එවිට මේ නිවස වර්ග කිරීම සඳහා සහ ඔය බ්‍රහ්මපාද ඒත් එක්කම වංශ රේඛා රජු රේඛා කියන කොටස් ගන්න භාවිතා කරන මූලික අත්තිවාරම ඍජුකෝණාශ්‍රව පිහිටලා තියෙනවා. නමුත් මේ නිවසේ ඔබ දකිනවා අපිට ඒ විදිහට නිසියාකාර ඍජුකෝණාශ්‍ර හැඩය භාවිතා කරන්න බෑ. මම මේ ඍජුකෝණාශ්‍ර හැඩය නිතරම කතා වෙද්දී ඒක ඔබ හිතන්න පුළුවන් ඇයි මේ ඍජුකෝණාශ්‍ර හැඩයක්ම ගෙට ගන්න කියලා. ඒක කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට ගේ ඕන විදිහට ඉඩමේ හැකියාව තියෙනවා නම් ඉඩතල හැකි විදිහට ගන්න පුළුවන් කියලා. නමුත් මෙතන ගැටලුවක් තියෙනවා. අපි මම කලින් වීඩියෝ එකත් මේක සඳහන් කරලා තියෙනවා. කාර් එකක් අපි නිර්මාණය කරද්දී අපේ මේ නිර්මාණය කරන කාර් එකේ හැඩතලයක් තියෙනවා. ඒ හැඩතලය තුලදී තමයි වාතය කපාගෙන ඉස්සරහට යද්දී බ්‍රේක් එක වදින මට්ටමට නිර්මාණය වෙන්නේ. ගුවන්ගත වීම සඳහා ප්ලේන් එකක තියෙන හැඩතලයක් තියෙනවා. අපි කියනවා ඒකට ආනාකුල හැඩය කියලා. ඒ හැඩතලය තුල තමයි ඒ වාතය කපාගෙන ඉස්සරහට යද්දී ගුවන් යානය ඉහළට එසවෙන්නේ. එතකොට ගුවන් යානයක තියෙන පැත්තෙන් බලපුවහම තියෙන හැඩතලයේ අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ හැරුවාට පස්සේ තියෙන හැඩතලය තමයි කාර් එකක වෑන් එකක තියෙන්නේ. මොකද එතනදී වෙන්න ඕන ඉස්සරහට යන්න පොළවට තද වෙන්න ඕන. කාර් එක නැත්තම් වෑන් එක ඉස්සරහට යන්න ඉහළට එසවෙන්න ඕන ගුවන් යානයක. ඉතින් එතනදී ඔය කියන හැඩතල භාවිතා වීමත් එක්ක ගුවන් යානයක එහෙම නැත්තම් කාර් එකක තියෙන ඒ තාක්ෂණික මට්ටම. එතකොට ඒ හැඩතල භාවිතය. එතකොට නිවසකට මේ අපි ඉන්න ගෘහයේ අපිට හොඳ විදිහේ වාතාශ්‍රය ආලෝකය ලැබෙන්න. ඒත් එක්කම ඒ අවශ්‍ය ශක්තිය නිර්මාණය වෙන අපි කියන එකට ජීව ශක්තිය කියලා. ඒ ජීව ශක්තිය නිර්මාණය වෙන්න නම් එය ඍජුකෝණාශ්‍ර හැඩයක්. මෙන්න මේ වගේ ඍජුකෝණාශ්‍ර හැඩයක් විය යුතුමයි. ඒ නිසා තමයි ඔබ පැරණි නිවාස දකිද්දී පැරණි මාලිගා කොටස් දකිද්දී ගොඩක් දුරට මේ දේවල් ඔය කියන හැඩතල වලට ගිහින් තියෙන. හැබැයි මෙතනදී පොදු ආයතන වලටත් එහෙමත් නැත්නම් ප්‍රධාන අමාත්‍ය දූරදරණ නිවාස වලටත් සාමාන්‍ය ජනයාගේ නිවාස වලටත් විදිහට වාස්තු කොටස් වලට බෙදෙනවා. ඉතිහාස අපේ පැරණි වාස්තු ක්‍රමවේද යටතේ. එතකොට මේ දැන් තියෙන වාතාවරණය යටතේ මෙන්න මේ වගේ නිවස සැලැස්මක් ඔබට ඉදි වෙලා තියෙනවා නම් ඔබට ලැබී තියෙනවා නම් ඒකේ ගොඩක් අය සමහර මම මේ දකිනවා මේ වාස්තු කරන අයත් මෙන්න මේ විදිහට තමයි ගන්නෙ. මේ මූලික අත්තිවාරමේ හරිය මැද මෙන්න මේ ආකාරයට ගන්නවා. ඒ කියන්නේ මෙතනදී gedara ඉතිරි වෙන කොටස එහාට දික් කරලා ඒ විදිහට සම්පූර්ණ හරි හතරැස් කොටුවක් ඇඳගෙන මේක මේ විදිහට එන්න ඕන කියලා ඒගොල්ලෝ කතරයක් ගහලා ගන්නවා. මෙතන මේ වංශ රේඛාව තමයි මේ ඇඳලා තියෙන්නේ. එතන හිම අරගෙන බ්‍රහ්මපාදය එන්නේ මෙන්න මෙතනයි කියලා. ඒක ඇත්තටම මේ නිවැරදි වාස්තු මූලධර්මයකට අනුව නිර්මාණය වෙන හරිමැදක් නෙමෙයි. හරිමැද තියෙන්නේ අපේ හිතේ මේක. නැත්තම් මේ AutoCAD එකේ විතරයි. ඇත්ත හරිමැද මේක නෙමෙයි. ඇත්ත හරිමැද එන්න නම් මේ භූමිය තුල මේ හතර කොන් එහෙම නැත්නම් මේ ගිහිලා තියෙන කොන් වලින් ඇතුළතයි හරිමැද තියෙන්න ඕන. මේකෙදි තියෙන්නේ අර අපි හිතාගෙන අඳින රේඛාවක් තුල තියෙන හරිමැද. ඇත්තට මේක ලොකු දෝෂයක්. මෙහෙම අරගෙන පාද බෙදලා විවිධ
මේ උළුහව් ජනේල් දාලා ඔන්න ඔය විදිහට නිර්මාණය කරනවා. ඒක ඇත්තටම ලොකු වැරදි කාරණාවක්. ඒ නිසා මේ වගේ මේ තත්වයකදී අපිට නිවැරදිව හරිමද තෝරගන්න බෑ. ඒක පැහැදිලිම දෝෂයක්. ඒ කියන්නේ මේ වගේ නිවාසයකට මෙන්න මේ වගේ හැඩතලයක් භාවිතා කරද්දී ඒක ඇත්තටම දෝෂයක්. හැබැයි තව කෙනෙකුට කියන්න පුළුවන් මේ වගේ පෙට්ටි ගෙවල්ම විතරක් අපිට හදලා හරියනවද? අපි ලස්සන ගයක් ඉස්සරහට දකින්න හැඩතලයක් ලස්සනට එන්න ඕනේ කියලා. ඉතින් ඒ කාරණාවේදී මම ඔබට මේ පහලින් මම වෙනම ඡායාරූප කීපයක් දාන්නම්. අපි ඇඳලා තියෙන නිවාස සැලැස්ම වල හැඩතල ඒක මූලික අතිවාරම මේ විදිහට පැහැදිලිව තියෙනවා. නමුත් ඉස්සරහින් බලද්දි වෙනම වැරෙන්ඩා, කාපෝච්, ගාඩන් වගේ දේවල් පාවිච්චි කරලා වැරෙන්ඩාස් වල දැන් අපි කියන පොඩි පොඩි ඩෙක් වගේ පොඩි දේවල් අරගෙන ඊට පස්සේ ගාඩන් ලස්සනට හදලා ඒ වගේ ක්‍රමවේද හරහා වහලේ යම්කිසි බිත්ති වෙනස් වීමක් කරලා ලස්සන හැඩතල නිර්මාණයක් කරලා තිනවා ඉදිරිපසින් නිවාස තුල. නමුත් නිවසේ මූලික අත්විවරම සහ වහලයට කිසිදු හානියක් කරන්නේ නැතුව වාස්තු ක්‍රමවේදද යටතේ. ඉතින් ඒ හින්දා අපි අර කියන දේම හිත ඉන්නේ නැතුව ඒක නිර්මාණශීලීව ගත්තොත් මෙවැනි මූලික අත්විවරමක් අරගෙන හරියට දෝෂයක් ඇති නොවන විදිහට අපිට අපේ අලංකාරයත් කරගන්න පුළුවන්. ඒ හින්දා මේතනින් එහාට ඔබ දකිනවා නම් ඔබේ නිවස සැලැස්මක් ඒ විදිහේ තියෙනවා නම් මේ ආකාරයේ ඒක වැරදි. සහ ඔබ නිවාස සැලසුම් අඳින කෙනෙක් නම් මෙන්න මේ වගේ ගන්න නැතුව ඒක මූලික අත්විවරම ත්‍රිකෝණාශ්‍ර හැඩයකට පුළුවන් තරම් අරගෙන ඉතුරු කොටස් හරහා එය අලංකාරවත් නිර්මාණය කළ යුතුයි. මොකද අපි මොනතරම් දුරට ඩිසයින් කරත් දැන් ඔබ දකිනවා වාහන. එහෙම නැත්නම් අපි හිතමු කාර් එකක් කියලා. කාර් විවිධ මාදිලි එනවා. එක එක මාදිලි වල. ඒ හැඩතල එක එක වෙනස්. නමුත් ප්‍රධාන ඉස්සර අපි දකින පොඩි කාලේ ඇඳින කාර් එකක තියෙන හැඩතලයේම අර හැම කාර් එකකම අදට කොච්චර ඒක ඩිසයින් වෙනස් වෙවි ආවත් ඒ විදිහමයි. ගුවන් යානයකුත් කොච්චර ඩිසයින් වෙනස් වුණත් අර මූලික හැඩය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ අපි හදන නිවසකත් ඒ මූලික හැඩතලේ එහෙම නැත්නම් මේ ඍජුකෝණාශ්‍ර හැඩය කියන එක භාවිතා කරලා හරිමැද නිවැරදිව එහෙම නැත්නම් බ්‍රහ්මපාදය නිවැරදිව ගණනය කරලා නිසි වාස්තු පිහිටීමක් හැටතේ නිවාස සැලැස්ම ඉදිවිය යුතුමයි.